මගේ ඇස්මානෙන් රැඳෙනු සද 34 වෙනි කොටසත් එක්ක තමා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. පින්ෂු රතිකව හමුවීමට ගියේ ඔහු නිතරම එමුතුම් ගැන කතා කර පැමිණෙන ලෙස කියන නිසාය. අයියේ මොකක්ද ඔයාලගේ අපේ තාත්තිගේ අතර තියෙන ප්‍රශ්නේ? එයා මොකටද ඔයාගේ අක්කට ගහන්නේ? මට මොකොත්ම හිතාගත් තේරෙන්නේ නෑ. රතික ඇසුවේය. ඔහුට විංශු අමනාප කර ගැනීමට අවශ්‍ය නැත. මල්ලි, ඔයා ඒ දේවල් හිතන්න එපා. මොකද ඔයා පොඩි. මේ ප්‍රශ්න ඇති වෙන කාලේ ඔයා චූටි දරුවෙක්. මම ඔයාට එක දෙයක් කියන්නම්. ඔයා අවංක කෙනෙක් වෙන්න. ඔයා බය වෙන්න එපා. මම ඔයත් එක්ක තරහ නෑ. හැබැයි ඔයාගේ තාත්තව නම් අතාරින්නේ නෑ. එයාට කිසිම ගැලවෙන්නකුත් නෑ. විංශු කීවේය. පසු ඔහු රතිකගේ උරහිසට තට්ටුවක් දමා පිටව ගියේය. පසු දින උදැස්සන ඔහු තුවී ගැනීමට රෝහලසලට ගියේ කෙල්ල ආවේ දුවගෙනය. මොකද මේ? ඔහු ඇයගෙන් ඇසුවේ දුවගෙන වේගයටය. ඒ ඉඳන් ගොඩක් බිසි දකින්නකම් හදිස්සියේ හිටියේ. කෙල්ල කීවේ ඔහුගේ උරහිස මතින් හිස තබා ගනිමිනි. අම්මෝ, ඒකට නම් බයත් හිතෙනවා. කොල්ලා කීවේය. ඒ මොකද? නිකන් කෙල්ල ඕම දේවල් කියන්නේ නෑ. වැඩක් කරගන්න තමා. කොල්ලා කීවේ වාහනේ පදවන අතරතුරය. ඔයාට වැඩද? යන්නම ඕනෙද? කෙල්ල ඇසුවේ චාටුවෙනි. දැන් මොකද වෙන්න ඕනේ? මේ අපි යමු ගමනක්. මම ආසම තැනකට යමුකෝ. කෙල්ල කීවේ කොල්ලාගේ අතක් පහුරු ගානා ගමන්ය. ඔහු සිනාසිනි. ගෙදර නොයාම දෙදෙනා උදේහාර ගැනීමට ගියහ. තුවීගේත් විංශුවගේත් මේ ආදර කතාව සුන්දරව ගලාගෙන යන්නට විය. කෙල්ලගේ දඟකාරකම් ඇය නිදහස් කරන පළමු අවස්ථාව මෙය විය. ඇයගේ හුරතල් පැතිකඩ හමුවේ කෙල්ල ලාබාල තරුණියක් මෙන් පෙනුණි. මේ අතර භාග්‍ය විහාරගේ ඔහුගේ පරීක්ෂණ සියල්ල සාර්ථකව සිදු කෙරුණි. පින්ෂු සතුව ඇති සියලු තොරතුරු විහාරගේට ලබා දුන්නේය. ලියකියවිලි වල පිටපත් කීපයක්ම ඔහු විහාරගේට ලබා දුන්නේ ඒ ප්‍රයෝජනවත් නිසාය. ඒ අනුව ක්‍රියාත්මක වුණු විහාරගේ රෝහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අත්අඩංගුවට ගෙනිනි. තුවී රෝහිත පාප්පව ඇරෙස්ට් කරලා. විංශු ඇමතුම දී තුවීට පැවසුවේය. පසු ඔවුන් දෙදෙනාද කට උත්තර දීම සඳහා කැඳවීය. එසේම රයන්ට හා උත්තරාටද පැමිණීමට සිදුවිය. රදීෂ් පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණි. රයන් හා උත්තරා රදීෂ් පිළිබඳව දන්නා සියලු තොරතුරු හෙළි කළේය. නමුත් තුවීගෙන් රදීෂ් පිළිබඳව අසන්නට ලැබුණ දේ හාත්පසින් වෙනස් විය. එම නිසාම විහාරගේට රදීෂ් පිළිබඳවද කරුණු සෙවීමට අවශ්‍ය විය. මට බයයි අනේ. කෙල්ල විංශුට කීවේ ඔවුන් තනි වූ මොහොතකය. සුත්ති මේ අහන්නකෝ. ඔහොම කතා කරන්න එපා. අම්මලාට හේයනේ. කොල්ලාගේ කට ඇගේ අතින් වසමින් ඇය පැවසීය. ඒ අත සෙමින් සිපගත් කොල්ලා කාමරයෙන් පිටතට ගියේය. මම යනෝ. දැන් ආවොත් හොස්පිටල් එක ගාවෙන් දාන්න. කොල්ලා සාලයට ගොස් බෙරිහන් දුන්නේ ඔවුන්ගේ දෙමෝපියන්ට සැක නොසිතන ලෙසය. කෙල්ලද සාමාන්‍ය ලෙස උත්තරාට හාදුවක් දී පිටවිය. ඔයා රැයට මොකද කරන්නේ? කෙල්ල සුවේ වාහනයට නගින ගමන්න. දැන් මොනවද කරන්න ඕනේ? ඔහු ඇසුවේ සමච්චලයටය.
කෙල්ල සිනාසි පහරක් කෙසේය. ඔයා නයිට්නේ මම මොකක් හරි කරන්නම්. තවල් වෙලානේ යන්නෙත් ඔයා මොකක් හරි කරගන්න නම් ඒක නෙවේ ඇයි බය? කොල්ලා ඇසුවේය. මිස්ටර් විහාරගේ රදේශ් ගැන හොයයි. එතකොට හැමදේම එලි වෙනවා. අපේ රහස්. කෙල්ල කීවාය. ඒක නම් හරි. එහෙම කියලා රෝහිතට ගැලවිලා යන්න දෙන්න බෑ. කොල්ලා කීවේ සිතේ සියුම් ගැස්මක්ද ඇතිවය. තමාට කුමන දෙයක් වුවද ඔහුට ගානක් නැත. තුවීව අහිමිවේ යැයි සියුම් බයක් පවති. එක දෙයක් මට පොරොන්දු වෙන්න. මොනම දෙයක් වුණත් කලින් වගේ මාව දාලා ඇතකට යන්නේ නෑ කියලා. කොල්ලා පැවසීය. නමුත් ඇය නිහඬය. ඔයාගෙන් ඈතකට යන්නේ නෑ. ළඟම ඉන්නවා. ඒත් අම්මිලාගේ විරුද්ධත්වයට මම මැරි කරන්නේ නෑ. කෙල්ල කීවේ වේදනාවෙනි. එයින් කොල්ලාගේ සිත වේදනාවකට පත්වය. කොල්ලා එදින නිවසට ගියේ නැත. හදිසි රාජකාරී වැඩකට ගාල්ලට යන බව පවසා සනුජගේ නිවසේ නතරවෙනි. අම්මලා අකමැති වුණොත් ඔයාගේ තීරණය මොකක්ද? සනුජ විමසීය. කොල්ලා මොහොතක් කල්පනා කළේය. ඉතින් ළමයි මම හිතනවා මේ කොටසත් ඔයාලට කලින් කොටස් වගේම දැනෙන්නේ නැති කියලා. ඔයාලට මේ වීඩියෝ එක ලස්සනයි නම් වීඩියෝ එකකට ලයික් එකක් දාන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් අමතක කරනකොට සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඕන. බයි.